බුදුරජාණන් වහන්සේ මේ සිත පිළිබඳව විවිධාකාරයෙන් විස්තර දේශනා කළා තියෙනවා. යං චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්‍தோ තජ්ජා මනෝ විඥාන ධාතු කියලා සතර නම් 10ක් දේශනා කළා තියෙනවා ධම්මසංගණී ප්‍රකරණේ. චිත්තං කියන අරමුණු සිතනවා. මනෝ කියන අරමුණු මැන ගන්නවා. මානසං කියන්නේ අරමුණු මැන ගන්නවා. හදයන් කියන්නේ අදහස් දරාගෙන ඉන්නවා. පණ්ඩරං කියන්නේ හිත පිරිසුදුව පවතිනවා. වාගේම මනෝ මනායතනං ආයතන ආර්ථයෙන් කරුණු පහක් දරාගෙන ඉන්නවා. මනින්ද්‍රියං අරමුණු ගැනීමේ ප්‍රධානත්වයේ ඉසුරු බව දරනවා. මනෝ විඥාන ධාතු ඒ අරමුණට ගැළපෙන පරිද්දෙන් මනෝ විඥාන ධාතුව පහළ වෙනවා. මේවා සිතේ ක්‍රියාකාරීත්වයයි. මේ ක්‍රියාකාරීත්වයේ තම හඳුන්වනවා තේරුම් 6කින්. විචිත්ත කරණා චිත්තං අත්තනෝ චිත්තතායවා චිතං කම්ම කෙලෙසේහි චිතං තායතිවා තථා කිනෝති අත්ථ සන්තානං විචිත්තාරම්මනන්ති ච. මේ ගාථාවේ සඳහන් වෙනවා සිතේ පැවතුම් 6ක්. සිත තේරුම් ගන්න මේකත් අවශ්‍ය වෙනවා. විචිත්ත කරණා චිත්තං මේ සිතේ විචිත්‍ර දේවල් නිර්මාණය කරනවා. මේ ලෝකේ යම්තාක් විචිත්‍ර දේවල් තියෙනවා නම් ඒ සියල්ලම චිත්තේ ප්‍රත්‍ය කරගෙනයි නිර්මාණය කරලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයට වඩා දැන් ද්‍රව්‍යාත්මක නිර්මාණ අප්‍රමාණ තියෙනවා. තාක්ෂණීය විද්‍යාව දියුණු වෙලා ඒ සියල්ලම සිතින් සිත තමයි නිර්මාණය කරන ලබන්නේ. එනිසා මේ සියලුම විචිත්‍ර දේවල් නිර්මාණය කරන අර්ථයෙන්ද චිත්තේ චිත්තේ කියලා කියනවා. අත්තනෝ චිත්තතායවා මේ සිතේ ස්වභාවයෙන්ම විසිතුරුයි. ස්වභාවයෙන්ම සිත විසිතුරුයි. ඇහැට පේන්නේ නැතු නමුත් මේ සිත විසිතුරු බව තේරුම් ගන්නේ සිතේ පැවතුම් අනුවයි. වෙලාවකට සන්තෝෂයෙන් hina වෙනවා. වෙලාවට කනගාටුවෙන් අඬනවා. වෙලාවකට හොද වැටිලා ප්‍රීතිමත් වෙනවා. තා වේලාවක ශෝකයෙන් තැවෙනවා. වෙලාවක බොහොම නිර්භීත වෙන්නවා. තා වේලාවක බොහොම තැතිගනිලා හැංගෙනවා. එවාගෙම වෙලාවක බොහොම මෛත්‍රියෙන් ඉන්නවා. වෙලාවක බොහොම නපුරු තත්ත්වයකටපත් වෙනවා. වෙලාවකට කරුණාවෙන් ඉන්නවා. තවත් වේලාවක පරහිංසාවන් කරනවා. මේ වාගේ ඔක්කොම කරන්නේ කවුද? අහසින දෙවියෝ නෙමෙයි. යක්ෂය ආරූඪ වෙලා නෙමෙයි. තමන්ගේ චිත්තසංතානයේ විවිධාකාර පැවතුම් මේවා. මෙන්න මේ සිතේ පැවතුම් ඇති බව අත්තනෝ චිත්තතායවා සිත ස්වභාවයෙන්ම විසුතුරු බව දක්වන එකයි. වෙලාවකට හිත සමාධියෙන් ඉන්නවා. වෙලාවකට එහෙමේ විසිරි පවතිනවා. අහසේ හෙළවෙන කොඩියක් වාගේ. එවාගෙම හරියට ජල තලයකට ගල් කැටයක් දැම්මා වගේ මේ තරමට හිත নানা ආකාර ලෙස පැවතුම් ඇති කරන බැවින් තමම විචිත්‍රයි. චිත්තං තායතිවා තත විචිත්ත කරණා චිත්තං අත්තනෝ චිත්තතායවා චිත්තං කම්ම කෙලෙසේහි මේ සිත කවුද උපදවලා තියෙන්නේ? වෙන කාරුත් නෙමෙයි කර්ම ක්ලේශයන් නිසායි. කර්ම ක්ලේශයන් දෙක නිසා මේ සිතක් අපට පහළ වෙලා තියෙන්නේ. කවුද මේ කර්මයේ කවුද මේ ක්ලේශය කියලා හඳුන්වන්නේ? පින්තුන් අහලා තියෙනවානේ පටිච්ච සමුප්පාදය කියලා ගැඹුරු ධර්මයක්. එතන තියෙනවා නේද අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. සංඛාර පත්‍ය විඥානං කියලා. මේ පත්‍ය කියන්නේ හේතුව. මේ හේතුවෙන් මේ දේ පහළ වෙනවා. දැන් අපි මේ ලෝකේ යම් දවසක මව කුසක පරිසන්දි ගත්තා. මේ පරිසන්දි ගන්න පළමුවෙනි සිතට කියනවා විඥානය කියලා. පරිසන්දි විඥානය. විඥානයේ තනියෙන් නෙමෙයි ස්කන්ධ පහම එතම හත ගන්නවා. ඒ විඥානයත් එක්ක තියෙනවා ඡායසුක ධර්ම යම් පමණක්. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල චිතික විපාකයෙන් උපන්නනම් එතන තියෙනවා ඡායසුක ධර්ම 33ක්. ඡායසුක ධර්ම 33ක් සහිතව සිත පහළ වුණා. ඒ 33 තියෙනවා වේදනාව. සෝමනස්ස වේදනාව. ඒක වේදනා ස්කන්ධයයි. ඒ සිතේ තියෙනවා සංඥාව. අරමුණ ගත්ත සංඥාව එක සංඥා ස්කන්ධයයි.
ඉතිරි ඡායසික 31 සංස්කාර ස්කන්ධයයි විඥාන ස්කන්ධයයි ඒ සිත නිසා සහජාත වශයෙන් මේ මොහොතේ පහළ වුණා රූප කලාප තුනක් කාය දසක භාව දසක ජීවිත මේ වස්තු දසක කියලා. ඒ කියන්නේ මේ රූප කලාප තුන රූප වශයෙන් 30ක් වෙනවා. ඒ රූප සියල්ලම කියනවා රූපස්කන්ධය කියලා. එතකොට මෙතන ප්‍රතිසන්දි විඥානයේක ස්කන්ධ පහම පහළ වුණා නේද? මේ ස්කන්ධ පහළ වුණේ කාරුණ නිසාද සංඛාර පත්‍ය. පූර්ව භවයෙහි මනලෝ ඉපදීමට හේතු කුසල සංස්කාරයක් රැස් කරගෙන තිබුණා. කොයි විදිහේ කුසල සංස්කාරයක්ද? සෝමනස්ස සාගත සිතින් ඥාන සංප්‍රයුක්ත සිතින් එක්කෝ අසංකාරික නැත්නම් සසංකාරික සිතින් අපි කුසලයක් රැස්පත් කරගත්තා. එක්කෝ දානයක් දුන්නා. මල් පූජාවක් කළා. පහන් පූජාවක් කළා. බණක් ඇහුවා. බණක් දේශනා කළා. චීවර වස්ත්‍ර පූජාවක් කළා. ආවාසයක් පූජා කළා. ධර්මශාලාවක් කරවලා පූජා කළා. යාන වාහනයක් පූජා කළා. මේ වාගේ කවරෝ පරිත්‍යාගයක් කළා. එවාගෙම සීලයක් පිරුවා. භාවනාවක් කළා. ඒ සියල්ල සෝමනස්ස සාගත සිතින් ඥාන සංප්‍රයුක්ත සිතින් සිද්ධ කළා තිබුණ නිසා ඒ කුසලය අපට මරණාසන්න මොහොතේදී මරණාසන්න ජවන් සිතට ආරමුණු වුණා. එක්කෝ ඒ කුසලයේ ආරමුණු වුණා. නැත්නම් කුසලයේ කිරීමට හේතු උපකරණයක් ආරමුණු වුණා. එම නැත්නම් මාව කුසලයේ යම් කිසි ආරමුණක් ආරමුණු වුණා. ගති නිමිත්ත. ඔය කියන්නේ කර්ම නිමිත්ත ගති නිමිත්ත තුනෙන් එකක් ආරමුණු වුණා. ඒ ආරමුණු වීමට හේතු වුණේ සංස්කාර. මොනවාද සංස්කාර? පූර්ව භවය අපි රැස් කරගත්තේ අර දාන සීල භාවනා ආදී වශයෙන් කළ සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික හෝ සසංස්කාරික කුසලයෙහි චිත්තචෛතසික ධර්ම තමයි එතන සංස්කාරික කියලා හැඳින්වුවේ. ඒ කියන්නේ තේනවා කර්ම සංස්කාර කියලා දෙකට බෙදෙනවා. මෙතන සංකාරික කියනකොට චේතනා පමණයි, කර්මයේ කියනකොට කර්ම භවයේම ගැනෙනවා. කර්ම භවය කියන්නේ දැන් අපි කියවන්නේ පළවෙනි මහා කුසල් සිත කියලා. ඒ පළවෙනි මහා කුසල් සිතේ තියෙනවා චේතනාව. ඒ චේතනාවට කියනවා සංකාර කියලා. ඊළඟට චේතනාව සමග සංප්‍රයුක්ත වෙච්ච චිත්තසයස ධර්ම සියල්ලටම කියනවා කර්ම කියලා, කර්ම භවය කියලා. ඒතකොට සංස්කාරයේ වෙන් කළාට ඒකත් ඒකෙම ඇතුලේ තියෙනවා. ඒතකොට මේ සංස්කාරහ කර්ම භවයේ අපට ප්‍රත්‍ය වුණා මෙලව විඥානයක් පහළ වෙන්න. ඒ පහළ වෙන්න විඥානයේ පහළ වුණේ එතකොට කර්මහා ක්ලේශ මුල් කොටගෙන. කොහොමද ක්ලේශ මේකට එකතු වුනේ? සංප්‍රයුක්ත වශයෙන් එකතු වුණා නෙමෙයි. අපි පූර්ව જાතියේදී යම්කිසි මිනිසෙක් කියලා හරි, දෙවියෙක් කියලා හරි, අමනුෂ්‍යයෙක් කියලා හරි, තිරිසන් සතෙක් හරි යම්කිසි කෙනෙක් වෙලා පෙර જાතියින් නැති. ඊ නික්කනාට හිතක් පහළ වුණා ඊට පස්සේ නම් මම මනුලව උපදින්න ඕනේ. මොකද මනුලව පින් කරගන්න පුළුවන්. ඒ වගේම පතරූප දේශයක උපදින්න නැත්නම් වටිනවා. ඒ වගේම හොඳ කල්යාණ මිත්‍රේ දෙමෝපියන් ඇතොත් වටිනවා. ඒ වගේම නැතේ කියන වචනයක් අහන්න නැතුව තියෙන සම්පත් ඇත්ත තැනක උපදින්න නැත්නම් ඒත් හොඳයි. ඔහොම දේවල් හිතුවා. මේ හිතන්නේ කවුද? ලෝභ මූල හිතින්. ලෝභ මූල හිතින් හිතනවා මට මනුස්ස ලෝකේ ඕනේ. මනුස්ස ලෝක නම් හොඳයි. පතරූප දේශයක් නැත්නම් ඒ තවත් හොඳයි. කල්යාණ මිත්‍ර දෙමෝපියන් ඉන්නව නම් තවත් හොඳයි. ඒ වගේම අර සීල් රකින්න නැත්නම් වාසනාවයි. දන් දෙන්න දේ තියනවා නම් වාසනාවයි. ඒවා හිතනවා. ඒ හිතන්නේ ඔක්කොම කුසල හිතේ ඉස්සෙල්ලා ඇති වෙන්නේ ලෝභ සිත. මනුස්ස ලෝක උපදින්නේ ලෝභ සිත. ඒ ලෝභ සිත එක මිශ්‍ර වුණා අවිද්‍යාව. ඒ මොකක්ද? මේ මනුස්ස ලෝකේ මනුස්ස ජීවිතය කියන්නේ සම්මුති වශයෙන් බැලුවේ. මනුස්ස ජීවිතය කියන්නේ ස්කන්ධ පහක් කියලා එදා හිතුවේ නෑ, දන්නේ නෑ. නාම රූප දෙකක් කියලා දන්නේ නෑ. ආයතන 12ක් කියලා දන්නේ නෑ. ධාතු 18ක් කියලා දන්නේ නෑ. ඒ වගේම ලෝකෝත්තර ඉන්ද්‍රිය තුන ඇර ඉන්ද්‍රිය ධර්ම 18ක් කියලා හිතුවේ නෑ. පටිච්චසමුපාදයක් කියලා හිතුවේ නෑ. ඒවා ක්ෂණයක් පාස ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි කියලා හිතුවේ නෑ. ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළෙන බව කියන දුක්ඛය කියලා හිතුවේ නෑ. අනාත්මයි කියලා හිතුවේ නෑ. අසුභයි කියලා හිතුවේ නෑ. එසේ නොහිතන බව, නොදන්න බව අවිද්‍යාව. අන්න ලෝභ මූල සිතේ ඇතිවෙච්ච අවිද්‍යාව ක්ලේශයක්.
ඊළඟට මේ මනලෝ ඉපදීමේ ආසාව, ලෝභය එක ක්ලේශයක්. ඊළඟට තවත් එතනවා දිට්ඨියෙන්. ඕ මනුෂ්‍ය ජීවිතේ තමයි වාසනාව. මනුෂ්‍ය ජීවිතේ නම් බොහොම උතුම් දෙයක් කියලා ඒකම මට ඕනේ කියලා හිතනන්න දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය. එතකොට ලෝභ, දිට්ඨි, මෝහ කියන තුන එකතු වුණා නේද ක්ලේශ ධර්මයන් හැටියට. ඒ තුන එකම හිතේ පහළ වුණා. ඒ එකම හිතේ පහළ වෙනකොට ඒ සම්ප්‍රයුක්ත වුණ ඔක්කොම ධර්මතා 20ක්. ඒ ධර්මතා 20 තමයි මෙතන යෝධ බලමුළුව. ක්ලේශයන්ගේ යෝධ බලමුළුව. ඒ ක්ලේශ යෝධ බලමුළුව ඉස්සෙල්ලා පහළ වෙලා තමයි දානයක් දෙන්න හිතුවේ. සීලයක් ගන්න හිතුවේ. භාවනාවක් කරන්න හිතුවේ. තවත් මූලෝපදින්න අවශ්‍ය පින්කම් කරන්න හිතුවේ. මෙන්න මේ ලෝභ මූල අකුසල සිත නිසා ඇති කරගත් කුසල චේතනාවකින්. ඒ ලෝභ මූල සිත අකුසලය කුසල චේතනාව සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත කුසල චේතනාවක් වෙන්නටම ඕනේ තෙන්දි. ඊට පස්සේ කුසලයේ සිද්ධ කරනවා. කුසල චේතනාව සංස්කාරයයි ඊළඟට කුසලයේ සිද්ධ කරනකොට කර්ම භවයයි. දැන් පස් දිනක එකතු නා නේද? අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානය, සංස්කාරය, කර්ම භවය. මේ පස් දෙනා තමයි මේ සිත පටිසන්ධි වශයෙන් උත්පත්තියට පත් කෙරෙව්වේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ චිතං කම්ම කෙලෙසෙහි. කර්මයෙන් හා ක්ලේශයන්ගෙන් මේ සිත ගොඩනගලා තියෙනවා. සිත ගොඩනගලා තියෙන්නේ පහල කරලා තියෙන්නේ ක්ලේශයයි කර්මයයි දෙක මුල් කොටගෙනයි. එතන ක්ලේශ ධර්ම තුනක් සහිත 20ක් කියවෙනවා. ඊළඟට කර්මයේ වශයෙන් මේ කුසල චේතනාව හා කුසල සංස්කාර කියවෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේගේ මේ දේශනාව සඳහන් වෙනවා චිතං තායති වාතත. ඊළඟට චිතං කම්ම කෙලෙසයි චිතං තායති වාතත. මේ චිතං කියන්නේ ගොඩනගාපු ස්කන්ධ පංචකේ. මේ ස්කන්ධ පංචකයේ තායති ආරක්ෂා කරන මේ සිත. අපි වාඩි වෙන්න ඕනේ කියලා හිතන්නේ කවුද? සිත. නැගිටින්න ඕන, ව්‍යායාම කරන්න ඕන, මූණ හොදන්න ඕන, දත් මදින්න ඕන, ඇඟ හොදන්න ඕන, සබන් ගන්න ඕන, කුණු උලන්න ඕන, ඉස පියනන්න ඕන, අනුන් සෝද ගන්න. මේ ඔක්කොම කරන්නේ කවුද? මේ ස්කන්ධ පංචකේ පරිහරණය. මං තේ බොන්න ඕන, මං කෑම ගන්නට ඕන, ඔක්කොම කරනවා. තවත් දුරට ඉතින් අරක දේවලුවක් මම මත්පැන් ටිකක් බොන්න ඕන, නැත්නම් දුම්පානයක් කරන්න ඕන. ඔවත් හිතෙනවා කවුද මේ කරන්නේ? අර ස්කන්ධ පංචකය ආරක්ෂා කරන්න කරන වැඩ හොඳ හෝ නරක හෝ. එවාගෙම තවත් දුරට අවිද්‍යාව මුල් කරගෙන ඉතින් ප්‍රාණඝාත ආදී කරන්නත් මේ හිත පෙළඹෙනවා. ඔක්කොම කරන්නේ මේ පංචස්කන්ධේ රකින්න. හැබැයි ඒකෙන් සිදුවෙන විපත්‍ය දන්නේ නැහැ. මේ විදිහට සලකා බැලීමේදී ස්කන්ධ පංචකය මේ කියන්නේ මේ චිතය නැත්නම් ගොඩනගාප මේ පංචස්කන්ධය රකින්න නිසා සිතට චිත්තය කියලා කියනවා. කිනෝති අත්ථ සන්තානං එපමණක් නෙමෙයි මතු භවයන්ටත් මේ ස්කන්ධ පංචකය ගොඩනගන්න මේ හිත සමර්ථ වෙනවා. මතු භවයන්හි ස්කන්ධ පංචකය නැත අතරක් නැර දන්වැල් පුරුක් පෙලක් වාගේ පවත්වන්න මේ සිත උපකාර වෙනවා නැත්නම් ප්‍රත්‍ය වෙනවා සමර්ථ වෙනවා. ඒක තමයි චිනෝති අත්ථ සන්තානං ස්කන්ධ පංචකය ගොඩනගනවා තව තවත්. මේ ජීවිතෙත් එහෙමයි. අපි මේ නැවත ස්කන්ධ පරිහරණය කරමින් කරන වැඩ ඔක්කොම මේ ගොඩනගා ගැනීම පිණිසනේ. නැත්නම් නොකානබී හිටියනම් අපි දවස් 7කට වඩා ඉන්නේ නැහනේ. අන්නේ විදිහට ස්කන්ධ సంతානය පවත්වා ගැනීමද සිත යොදන බැවින්ද එතන තියෙනවා කිනෝති අත්ථ සන්තානං ස්කන්ධ පංචකය ගොඩනගන බැවින්ද සිත කියනවා. විචිත්තාරම්මනන්තච මේ සිත නොඑක් විසිතුරු අරමුණු ගන්නවා. වෙලාවකට ආහනවා, ඒකව බලනවා, ගඳ සුවඳ විඳිනවා, රස නීරස විඳිනවා, ස්පර්ශ විඳිනවා. හිතින් හිතෙන එකක් නෙමෙයි. නිරන්තරයෙන් විසිතුරු අරමුණු ගන්නවා. මෙන්න මේ කියන ලක්ෂණ ඇති සිත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දමනය කිරීම ඉතා පහසු දෙයක් නොවේ. මොකද ඇහැට පේන දේකුත් නොවන නිසා, රූපයකුත් නොවන නිසා අල්ලා ගන්න අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින සිත අල්ලා ගැනීමට, සිත අරමුණු කර ගැනීමට උපාය ධර්ම රාශියක්. ඒවා තමයි සමත විපස්සනා නමින් හඳුන්වන්නේ.